සහස් පවුරුබැම් පිදිමින් බලා උඩුගං ගමන් ගනිමින් දහස් යොදුනින් මගවිවර කරමින් වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය රොමායන මෙහෙද? ඔව් පුතා. මාමා මම පොඩි කාරණාවක් දැනගන්න ආවේ. මොකද්ද පුතා? මාමා මේ පැත්තේ සැලඩින් කියලා ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා. සැලඩින් කිව්වේ අර තොල් කරන්නේ. එයාද පුතා? ඔව් මාමා. එයා තමයි. එයා දැන් මිනිස් වාසේ නෑ පුතා.
මට එයාගෙන පොඩි පොඩුවක් දැනගන්න දෙයි. කොයි කාරණාවක් නේ. මම දන්නවා ඉන්න තැන සැලඩේ. dia podi hadisiak නේ පුළුවන් ඉක්මනට වෙලකාට වරේ පුළුවන් ඉක්මනට වරේ ආදරෙන් ගිනියම්මු මේ හිත හැරෙන්නේලු හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලු අද සමිතුව මොකෝ සීනේ දැන් කියන්නේ ගිලා උඹට මතකද ඇටමකාවත් ලොකු මාරක ඔව් බං මට මතකයි අපි ඉස්සර ඇට බෝල ගහන්න යන්නේ බං ඉතින් ගිය බං විස්තරේ හරියටම එතන තමයි තැන මේ මිල හරියන්නේ නැහැ බං මට අයිති උරුමයක් තියෙනවා මට ඒක කොහමද ගන්න ඕන බං උඹට මොන උරුමද බං කරුම කියන්න දෙන එක ඉඳපන් කරුම නෙමෙයි මචං මට උරුමයක් තියෙනවා ඔතම හැමදේම කියන්න අපේ සීයා රාවණ රජුරෝ ඉන්න කාලේ ලියපු පොතක් තියෙනවා මගා අනේ නිකන් බොරු නෙවෙයි ඉඳන් බං ඉන්න පොත මට පුළුවන් ද ඉස්සරහට ගන්න කොඩියම් බං මොකද්ද අපි ගහන කියන්නේ ගේමද බල්ලෝ මරලා හරි කපන්නේ බං අපේ මඩිය තබේනවා නම් මේ යන විදියට ඉන්නේ තිකේ ඉමුක සුදු ජොලිය දම්මාලා බල්ලෝ මරාලා හරි සල්ලි හොයාලා ඒවද කියන්නේ Romaya. මට මේ උරේ කොහමද ගන්න ඕන බං ඊට උදේ අනිවාර්යයි කියන දේවල් වල තව කොච්චර වෙලාවක් යයිද බං අපි මේ යන විදිහට ගියොත් පැය 6ක් අත් වෙනවා මචං පැයක් මේ බම් පොට කන්නේ මේ මානේ ගන්න තියෙනවා මචං අර කියපු දේවාලේ
දුරටම ඇවිත් ඔයා මගේ හිත අවුස්සලා හින හෙනකට එන්න ඇතුළට බය වෙන්න දෙයක් නෑ මේක ලස්සන දේවල් තියෙනවා බලන්න එන්න දුර්නාස මපුතා ආතුරේ දෙන්නෙක් ඇවිල්ලා එන්න කියා අපි ආගේ ඇවිල්ලා පඳුරු කියන්නේ රුපියල් 20කින් දැන් සීනි 500ක්වත් ගන්න පුළුවන්ද? පුළුවන්ද යාවිය? එහෙමයි දුර්නාස එහෙමයි ඕම් බලපන් අපේ රටේ මිනිස්සුන්ට වරිච්ච තන පඳුරුගස් මොනවායි කියලා තනබල්ලේ රේණු කියන්නම් වගේ රුපියල් 20කින් දැන් බ්ලැක් ලේබල් එකක් ගන්න පුළුවන් කියපන් මම පුතා තොපි හම්බ කරන කාලේ තොපිට හම්බ කරන්න බෑ නම් ඇයි මේක රුපියල් 5000ක්වත් දාගෙන බැරි මෙන්න මේක දීපන් අරුන්ට පල්ඩු එපා කියපන් දැන් ජප තරාවිල්ලා තියෙන්නේ දැන් ආපු කාරණේ කියාපිය උඹට කියාපිය අපි යම් දෙයක් දැනගන්න දුර්නාස ආවේ තොපි මේ දේවස්ථානේ කිලුට කරන්නම් වගේ කියපන් කියාපිය සෙල්ලම් කරන්න හදන්න එපා අපි මෙතනට ආයේ ගුරුනාංශ යම් දෙයක් දැනගන්න උඹලා මහා දුර කතර ගියා නේද පුතා ආවේ එහෙමයි දුර්නාස එහෙමයි මට වගේ දිවස් බලෙන් ඒකේ පෙවුනා ඔය ලොකු ලොක්කන් ගෙවල CCTV කැමරා හය කරලා වගේම මට වගේ දිවස් බලෙන් මට පෙවුනා පුතා ඔබලා මහා ඝන කැලෑව මැද්දෙන් දුර කතර ගියා ආවා කියලා උඹට ලොකු උරුමයක් තියෙනවා උඹ ඒක ගන්න නේද පුතා ආවේ මන් ළඟට එහෙමයි දුර්නාස එහෙමයි උඹට ඒක උඹේ 100කින් ආවේ ඒක උඹට විතරයි පුතා ගන්න පුළුවන් හැබැයි ඒක හිතන තරම් උඹට ගන්න ලේසි නෑ මයි පුතා මගේ 100ගේ උරුම මට ගන්න පුළුවන් නේද ගුරුනාංශේ උඹට ඒක ගන්න ඕන නම් මං කියන විදිහට වැඩ කරන්න එන පුතා ඕන් රින් කට්ටුම් බුට්ටුම් කුරුකුට්ටුම් අස පලාගෙන ඔළුව දෙබෑ කරගෙන එන්න බෑ කියනවා එහෙනම් VPN on කරගෙන වර තෝමඩ කෙන්ගෙඩිද පලන් ගන්න තෙන්න තෝගේ වැඩේ කරපිය ලස්සන බමුද්දියන් හරියට 33000ක් දන් අප කිරි සමන්තයක් වද්දි ගනින්කු 33000 33000 ටකිටගේ රුම්ම වෙන්න තොට දෙන්නේ මම කොහෙලේ හරි ජපන්කු තොට දේවල මතුරන් එනකම් මම ඕ මට තේරෙනවා ඔබ බිස්නස් account app පාවිච්චි කරනවා නේද මගේ පුතා එහෙමයි දුර්නාස එහෙමයි මං කියන්නේ account එක ගැන නෙමෙයි බෝල WhatsApp ආද කොයි රවට්ටන්න හදන්නේ සියලු කුපාඩි වැඩ මාට්ටුවද අකු බලන් ගියා මුන් දෙන්නනේ උඩටම කරලා තියෙන්නේ ළඟටම බඩු එනවා උඹේ සීමායිත් මං උඹ මට හිලින් යන්න උඹ කවුද යහා ඔවත් ඉඳලා දාගනින් ඔව් මට පේනවා ඒක තියෙන්නේ ලොකු මාර ගහක් යට කොටින්ම කිව්වොත් ලොකු කළු ගලක් යට තමයි ඒක තියෙන්නේ හැබැයි ඒක ඔබලා හිතන තරම් ගන්න ලේසි නෑ වයි පුතාලා දෙන්න අපි ඒකට මොකද කරන්න ඕනේ ගුරුනාංශේ ඒකට තුන් කුඩුදුල් ගෑනු පාරණයක් දෙන්න ඕනයි පුතා ඉලා අපි කොහොමද ගෑනු පරාණයක් හොයාගන්නේ දැන් ඒකට මං යාළුවෙනා කියලා බිල්ලට දෙමු ඔබට හොඳටම සුවරද උඹ යාළුවලා ඉන්න කෙල්ලව මේකට ගන්න පුළුවන් කියලා ඔව් මට ෂුවර් ඒකි මට හැමදාම කියනවා මං වාට පණ දෙන්නම් කියලා ඒක බිල්ලට දෙමු බා music दिल वाले कुछ देने का මේ සීමායිද පන්තෝ මට ඊලෙන් යන්න උඹ කවුද ගියා උඹ මගේ ගුරා අඳුරු තියා අඳුරු තියන්න පඳුරු දීපන් අයගෙන් පුරිය එන්නේ කරපා ආව ඒක ඕන නෑ බමුලෙත් එක්ක එන්න
WhatsApp Facebook නේ. ඔව් මට පේනවා. උඹ WhatsApp දෙකක් පාවිච්චි කරනවා නේද? ඇයි උඹ බිස්නස් නම් මොකලද නන්දලා? WhatsApp සියලු කුපාඩි වැඩ මාට්ටුවද මටත් කිව්වේ එක නෙමෙයි පුතා කිව්වේ. අරද බඩ බං ඒක නෙමෙයි බං කියන්නේ. ඒක අපි පැත්තට. කුපාඩි ඔක්කොම